සීතල සුළඟකුත් එක්ක ඔන්න ඉතින් අදත් මම ආවා අලුත් වීඩියෝ එකක් අරගෙන ඔයාලව මුණ ගැහෙන්න ඔයාලගේ ගෙදරට. මෙතනට මම නිතරම ආව ගියාට මොකද මේ වීඩියෝ එක කරන්න නම් වෙනම දවස් දෙකක් මම මෙතනටම ආවා. ඔන්න වන්දනා කරගන්නකෝ. අර ඈතින් පේන්නේ ස්වර්ණමාලිය. හෙට අනිද්දාට ඉතින් කොහොමත් මේ රජරටට එන්නනේ ඉන්නේ. ඔන්න පොසොන් එකට අනුරාධපුරේ ආවහම මේ පැත්තටත් ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. මේ තියෙන්නේ අනුරාධපුර නගරය පිටුපස තියෙන කුඹිච්චංකුලම වැව. වැවක් කිව්වට ඉතින් මේක මහ ලොකුවට නැහැ. හැබැයි හුඟක් තදබද නැති හින්දා නිදහසේ නිස්කලංකව ඉඳලා විවේක අරගෙන යන්න පුළුවන්. ඌව තියෙන ගිනි මත්දහනට ආවොත් ෆෘට් ජූස් එකක් බීලා ඒ වගේම ෆෘට් සැලඩ් එකක රස විඳලා යන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් සීතල සැන්දෑ කාලෙක මෙතෙන්ට ආවොත් එහෙම උණුසුම් කෝපි කෝප්පයක රස විඳින්නත් පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ජලය මතු පිට තියෙන මෙන්න මේ වගේ අවන්හලකින් ආහාර වේලක රස බලලා යන්නත් පුළුවන්. නිකමට හරි මෙතෙන්ට එන්න ඕනේ කියලා හිතුනොත් එහෙම ඔන්න පුළුවන් ඔයාලට Google එකේ සර්ච් කරලා බලන්න. එහෙමත් අපහසුතාවයක් තියෙනවා නම් අනුරාධපුර නගර මැදයේ තියෙන සතිපොළ ළඟම තමයි මේ වැව තියෙන්නේ. ඔන්න ශරීර සෞඛ්‍ය ගැන හිතලා ව්‍යායාම කරන අයට නම් මේකේ හොඳ මන්තිරුවක් තියෙනවා ව්‍යායාම කරන්න. හැබැයි ඉතින් මේ වැවේ නාන්න ඒ වගේම මාළු අල්ලන්න නම් අවසර නැහැ. මේකේ නඩත්තු කටයුතු කරන්නේ අනුරාධපුර මහනගර සභාවෙන්. එතන හොඳ ජෛව පද්ධතියක් තියෙනවා. සත්තු ගැන ඉගෙන ගන්න කෙනෙක් නම් ඒ වගේම තමයි සත්තුන්ගේ ඡායාරූප ගන්න කෙනෙක් නම් ඔයාට මෙතන හොඳයි කියලායි මට නම් හිතෙන්නේ. ඔන්න බලන්නකො ඉතින් යන එන පාරේ සැපට නිදි. කාගෙන් තහනවත්ද නේද? ඔයාලට පේන මේ ජොගින් පාත් එක මේ මුළු වැව වටේම තියෙනවා. හිත නිදහසේ ඔහේ බලන් ඉන්න කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔන්න මෙතනට ඇවිල්ලා හිත පොඩ්ඩක් නිදහස් කරගන්න පුළුවනි. දහවල් කාලයට මෙතන හරීම නිස්කලංකයි. එබින්දක් හරි මේක කාර්යබහුල වෙන්නේ ඉරිදා දවසට විතරයි. මේ තියෙන්නේ අවුරුදු 12න් පහළ ළමයින්ට විතරක් සීමා වෙච්ච ළමා උද්‍යානය. පුංචි පැටවුවාම සෙල්ලම් කරන්න පුළුවන් හිතේ හැටියට. හවසට නම් මේ පාක් එක පුංචි පැටවුන්ගෙන් පිරෙනවා. ඊයේ මම ලොකු දුවත් එක්ක ආවට ඔන්න අද මම ආවේ චූටි දුවත් එක්ක. අද අපි මේ යන්නේ ඔයාලට වැවේ පිටුපස පැත්ත පෙන්වන්නයි. සත්තු බලා ගන්න ඕන නම් ඔයාලට එන්න වෙන්නේ වැවේ පිටුපස පැත්තට. වැව මැදට වෙන්න දූපත් කිහිපයක්ම තියෙනවා. කබරයාගේ තලගොයාගේ ඉඳන් කිරලා, පිලිහුඩුවා, දියකාවා, පෙලිකන් වෙනකන් මම සත්තු දැක්කා. පරිසරයට ආදරය කරන, පරිසරයේ ඇලී ගැලී ඉන්න, හරි තීක්ෂණ බුද්ධියකින් පරිසරය දිහා බලන කෙනෙක් නම් ඔයාට මීට වැඩිය සත්තු බලා ගන්න පුළුවන්. මේ අනුරාධපුරේ ඔයාලට තව බලන්න ඕන වෙන තැන් තියෙනවා නම් ඔයාලා ආස කරන තැන් තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න. මට පුළුවන් විදිහට ඔයාලට ඒවා පෙන්වන්නම්.
ඔය පේනවද? දියකාවා එයාගේ තටු ඒල ගන්න අපූරුව. චූටි දුවයි මායි ඉතින් ගියේ ගිනි මද්දහනේනේ. අවුවේ සැරට ඒගොල්ලොත් හැංගිලා ඉන්නේ කූඩුවල. අර ඈතින් වාහන යනවා පේන්නේ. ඒ ඉස්සෙල්ලා අපි ආපු පාර. ඔන්න තවත් යාළුවෙක් ඉන්නේ. චූටි දුවයි මායි දැක්කා කිරල් අම්මේ එයාගේ පැටියත් එක්ක හරි ලස්සනට ගමනක් යන අපූර්ව. ඔන්න මං ඒකත් පෙන්නන්නම්කෝ. ඔහොම චුට්ටක් ඉන්න. හරි. අපි දැන් අවසානයට ඇවිල්ලා ඉන්නේ. එහෙමනම් ඉතින් අද වීඩියෝ එකෙන් ඔන්න සමවරගෙන යන්න තමයි මේ හදන්නේ. ඊට කලින් දෙයක් මතක් කරන්නම ඕනි. මේ සුන්දර වටපිටාවට අපි ආදරය කරන්න ඕනි. මොකද අපෙන් පස්සේ එන පරම්පරාවට මේවා දැක බලා ගන්න තියන්න ඕනිනේ. ඒ හින්දා ආදරයෙන් ඉල්ලා සිටිනවා මෙහි කවුරු හරි එනවනම් මේවා බලලා රස විඳලා හැබැයි පොලිතීන් ප්ලාස්ටික් බෝතල් වගේ දේවල් අරන් ඉන්නේ නැතුව ගේන හැමදේම ආපහු අරගෙන ගිහිල්ලා මේකේ ලස්සන විතරක් විඳින්න කියලා ආරාධනා කරනවා. එහෙමනම් ඉතින් අමතක නොකර පොසොන් එකට අනුරාධපුරේ ආවහම මෙහෙත් ඇවිල්ලා යන්න. ගිහිල්ලා ඉන්නම්. හැමෝටම සුබ වාසනාවන්ත දවසක්.